හරි. හරි. හරිනේ. ඇහෙනවනේ ළමයිට. එතකොට අද ප්‍රමිතාංක 10 LKS 10 සම්බන්ධයෙන් පොඩි මතක් කිරීමක් කරන්න තමයි යන්නේ. විභාග ලියන දරුවන් වෙනුවෙන්. මේක ගොඩක් අයට පැටලෙනවා. සමහර උදාහරණ හඳුනා ගන්නකොට ඒක නිසා මම තීරණය කරා පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේ සම්බන්ධයෙන්. කොහොමද ඔයාලා LKS 10 විවිධ ගනුදෙනු දෙනවා අපිට. LKS 10ට අදාළ විවිධ ගනුදෙනු දෙනවා අපිට විභාගයට. සමහරලාට අහනවා කෙටි ප්‍රශ්න පත්‍රය තුල ගලපන සහ නොගලපන සිදුවීම් සම්බන්ධ අහනවා. ඒ කියන්නේ මේකේ තියෙනවා දැන් ඔයාලා ගැන අවබෝධයක් තියෙනවා කියලා හිතාගෙන තමයි මම මේ උගන්වන්නේ. විභාගයට දැන් දවස් දෙකක් නේ තියෙන්නේ. ඒක නිසා මම හිතුවා අවබෝධයක් තියෙන දරුවන්ට තමන්ගේ අර වරදින ප්‍රශ්නයක් වරදින් නැතුව නිවැරදිව ඒ ප්‍රශ්නය සාර්ථකව පිළිතුරු ලබා ගන්න පුළුවන් වෙයි කියලා හිතන අදහසකින් තමයි මම මේ කරුණ වලට ලබා දෙන්නේ. එතකොට මෙතනදී මේ ප්‍රමිත අංක 10 අපි කියනවා නේද? LKS 10 ප්‍රමිතිය අපි කියනවා වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් ප්‍රමිතිය. නැත්නම් අපි කියනවා ශේෂපත් පසු සිදුවීම් ප්‍රමිතිය කියලා මේකට කියන්නේ. ශේෂපත්‍ර දිනට පසු සිදුවීම්. එතකොට මෙතනදී අපි හැමෝම දන්නවා ශේෂපත්‍ර දිනේ ඉවර වුණු සැනින් මූල වාර්තා සකස් කරන්න බෑනේ අපිට. මෙතනදී ඕනම ව්‍යාපාරයක් යම්කිසි කාලයක් ගන්නවා මූල වාර්තා සකස් කරන්න. ඒක අපි කියනවා මූල ප්‍රකාශන සැකසීම සිදු කරන කාලය කියලා තමයි අපි ඒකට කියන්නේ. කියන මූල වාර්තා හදන්න ගන්න කාලය කියලා අපි ඒකට කියනවා. එතකොට මෙන්න මේ කාලය අතරතුර යම්කිසි සිදුවීම් දෙවර්ගයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මම කොටස් දෙකකට මෙතනදී වෙන් කරනවා. ගලපන සිදුවීම් සහ නොගලපන සිදුවීම්. මොන කාල සීමාවෙද මේවා සිද්ධ වෙන්නේ? අර ශේෂපත්‍ර දිනය තියෙනවානේ ව්‍යාපාරයක දැන් අපි මේක බලන්න මේක හැමෝම දන්න දෙයක්. අපි දන්නවා ශේෂපත්‍ර දිනය කියලා එකක් තියෙනවා. ශේෂපත්‍ර දිනය. එතකොට මේ ශේෂපත්‍ර දිනයේ ඉඳලා මූල්‍ය වාර්තා අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අපි කියන්නේ සකස් කරන අනුමත කරන දිනයක් එනවා. අධ්‍යක්ෂක මණ්ඩලය මූල්‍ය වාර්තා අනුමත කරන දිනයක් තියෙනවා. අපි හිතමුකෝ කිසියම් වර්ෂයක 2025 3:31 තමයි මූල්‍ය වාර්තා හදන්න ඕන. අපි ශේෂපත්‍ර දිනය අපි හඳුනාගන්නේ 2025 3:31. හැබැයි අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා සකස් කරන්නේ අපි හිතමුකෝ 2025 අනුමත කරන්නේ. හොඳේ 6:30 කියලා. එතකොට මෙන්න මේ අධ්‍යක්ෂක මණ්ඩලය මූල්‍ය වාර්තා අනුමත කරන දිනයත් ශේෂපත්‍ර දිනයත් අතර තමයි මෙන්න මේ ගලපන සහ නොගලපන සිදුවීම් කියන දෙවර්ගයේ සිද්ධ වෙන්නේ. එතකොට මේ කාලයට අපි කියනවා මූල්‍ය වාර්තා සකස් කරන කාලය කියලා. මූල්‍ය වාර්තා මොනවා කරන? පිළියෙල කරන නැත්නම් අපි කියනවා සකස් කරන කාලය තමයි මේ කාලය කියලා. එතකොට මෙන්න මේ කාල සීමාව තුල සිදුවෙනවා මෙන්න මේ සිද්ධීන් දෙවර්ගය. ඉතින් අපි මෙතනදී මම ලොකුවට පැහැදිලි කරන්නේ නැහැ. මෙතනදී අපි
මේ ගලපන සිදුවීම් ඇයි මේ ගලපන්නේ? සහ ඇයි සමහර සිදුවීම් අපි ගලපන්නේ නැත්තේ කියන කාරණා ටික පොඩ්ඩක් මම උදාහරණයක් එක්කම පැහැදිලි කරන්න තමයි මෙතනදී යන්නේ. මොකද අනිවාර්යෙන් ප්‍රශ්නයක් මේ පාර බොහෝ විට ලැබෙන්න පුළුවන් ප්‍රශ්නයකුත් මම ඔයාලට දෙනවා. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් පෙර වර්ෂවල ලාභයක් දීලා ලාභයට ගලපන සිද්ධ නිසා ලාභය සංශෝධනය කරන්න කියලා අපිට ප්‍රශ්න අහලා තිබුණා. මම ඒ හා සමාන ප්‍රශ්නයක් ඔයාලට මේ පාඩමේ අවසානයේ ලබා දෙන්නම්. අපි බලමු අවබෝධ කරගන්න පුළුවන් වේද කියලා. right එතකොට මෙන්න මේ අතර කාල සීමාව තුළ සිදුවෙනවා ගලපන සහ නොගලපන සිදුවීම්. ඇයි මේවා ගලපන්නේ කියලා අපි බලමුකෝ ඊළඟට. right. ශේෂපත්‍ර දිනට පසු කාලය කියන එක පොඩි අදහසක් ගන්න. එතකොට ඊළඟට මම කියන්නම්. දැන් සිද්ධීන් දෙවර්ගයක් තියෙනවනේ. මම නැවත මේ පැත්තට වෙන්න ලියන්නම්. එතකොට සිද්ධීන් දෙවර්ගය මොකද්ද? LKS 10ට අනුව LKS 10ට අනුව සිද්ධීන් දෙවර්ගය මොනවද? ගලපන සහ නොගලපන සිද්ධිනේ දෙවර්ගය. එතකොට මේ ගලපන සහ නොගලපන සිද්ධි දෙවර්ගය තුල පළවෙනි එක ගත්තොත් මේ ගලපන සිද්ධි කියන එක ගත්තොත් ඇයි මේ සිද්ධි ගලපන්නේ? ඇයි මේ සිද්ධි මූල වාර්තා තුල ගලපන්නේ කියන කාරණේ තීරණය කරන හේතු දෙකක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. එක හේතුවක් තමයි ගලපන්න. එක හේතුවක් තමයි ගලපන්න. මොකද්ද? මෙම සිද්ධිය ශේෂ පත්‍ර දිනට පැවති තත්වයක් වෙන්න ඕන. තත්වයක් වීම ශේෂ පත්‍ර දිනට පැවති තත්වයක් වීම. ඒ කියන්නේ අදාළ වර්ෂයේ අවසන් වන දින වෙනකොට මේක හඳුනාගෙන තියෙන්න ඕන. කියන්නේ ශේෂ පත්‍රය තුල මේක හඳුනාගෙන තියෙන්න ඕන මූල තත්ත්ව ප්‍රකාශය තුල. ඒක අනුදෙනු. ඒ වගේම තමයි අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අනුමත කරන දිනට පෙර සිද්ධ වෙන්න ඕන. දිනට පෙර සිදුවීම. මොකද්ද අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අනුමත කරන දිනට පෙර සිදුවීම. ඔන්න කිසියම් සිද්ධියක් ගලපන්න නම් මෙන්න මේ අවශ්‍යතා දෙක සම්පූර්ණ වෙන්න ඕන. මොනවද අවශ්‍යතා දෙක? එකක් තමයි පත්‍ර දින පැවති තත්වයන් නිරූපණය කරන්න ඕන එකක්. අනිත් එක තමයි අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අනුමත කරන දිනට පෙර මේක සිද්ධ වෙන්නත් ඕන. ඉතින් මෙහෙම සිදුවීමක් නම් අපි මූල්‍ය වාර්තා තුල එම සිදුවීම ගලපන. දැන් අපි මේකට අදාළ උදාහරණ කීපයක් ලියාගමු. මේ ගලපන සිදුවීම් සඳහා මේක තමයි ඉතා වැදගත්. එතන මෙන්න මේ කාරණා දෙක ඉෂ්ට වෙන්න ඕනේ ගලපන්න නම්. ගලපන සිදුවීම් වලට මම උදාහරණ කීපයක් දෙන්නම් ඔයාලට. මේකෙන් කීපයක් තමයි අනිවාර්ය විභාගට එන්නේ. ලියා ගන්න පළවෙනි එක මේ ගලපන සිදුවීම් වලට උදාහරණ. පළවෙනි එක ලියා ගන්න. වාර්තා කරන දිනට පසුව දෙන ලද වාර්තා කරන දිනට පසුව දෙන ලද අධිකරණ තීන්දුවක් මත ගෙවීමට සිදුවන වන්දි මුදලක් නැත්නම් වන්දියක්. මොකද්ද? වාර්තා කරන දිනට පසුව දෙන ලද අධිකරණ තීන්දුවක් මත ගෙවීමට සිදුවන වන්දියක්. ඒ කියන්නේ අපිට මේ වෙනකොට අපි ගත්තොත් කිසියම් නඩු හබයක් සම්බන්ධ සිද්ධියක් නෙමෙයි කියන්නේ.
එතකොට ඒ නඩුවක් පැවරීම සම්බන්ධයෙන් අපි හිතමුකෝ මූල්‍යතාවල ශේෂපත්‍ර දිනය 2025 3:31 නම් 3:31 වෙනකොට මූල්‍ය වාර්තා තුල නඩුවක් කතා වෙනවා කියන කාරණය හඳුනාගෙන තියෙන්න ඕන. ඒ නඩුව මේ වෙනකොට උසාවියේ කතා වෙන නඩුවක් වෙන්න. ඒ වගේම නඩු තීන්දුව ලැබෙනකොට අර අධ්‍යක්ෂකුන් මූල්‍ය වාර්තා අනුමත කරන දිනේ අපි හිතමුකෝ 2025 6:30 කියලා. අන්න 6:30ට කලින් දිනයක නඩු තීන්දුව ලැබෙනවා අපිට රයිට්. අර නඩුවට අදාළව ඔයාලට වන්දියක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒතර සමහරවිට 3:31 වෙනකොට කිසියම් මුදලක් අපි වෙන් කරලා තියෙන්න පුළුවන් මේ වන්දියට. අපි හිතමුකෝ රුපියල් ලක්ෂයක් වෙන් කරලා තියෙනවා. අපිට මේ නඩුව පරාද වෙන්න හෝ නේද පරාද වෙන නඩුවක් කියලා අපි දන්නවා. ඒතර අපි නඩු මුදලක් වන්දි මුදලක් වෙන් කරලා තියෙනවා රුපියල් ලක්ෂයක්. ඒතර අධිකරණය තීන්දුව කරනවා 6:30ට කලින් දිනයක අපිට මේ සඳහා වන්දි මුදලක් ගෙවන්න සිද්ධ වෙයි කියලා. අපි හිතමුකෝ රුපියල් 80000ක වන්දි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා කියලා අධිකරණය තීන්දුව දෙනවා. එතකොට අපි අනිවාර්යෙන් මේක ගලපන්න ඕන. මොකද 3:31 වෙනකොට මේ සඳහා වෙන් කිරීමක් අපි කරලා තිබුණා. එහෙනම් මේ කරුණු කාරණා දෙක සම්පූර්ණ. එකක් තමයි 3:31 වෙනකොට මේක පැවතීම. ඒ වගේම අර මූල්‍ය වාර්තා අනුමත කරන දිනට කලින් තීන්දුව ලැබීම. ඔන්න එක කාරණයක්. උදාහරණ මතක තියාගන්න. දෙවෙනි උදාහරණයක් තව එකක් ගන්න. ශේෂපත්‍ර දිනට පැවති ණය ගැතියෙකු ශේෂපත්‍ර දිනෙන් පසුව බංකොලොත් වීම නැත්නම් බුන්වත් වීම. ඔන්න මේ 3:31 හිටපු ණය ගැතියෙත් මේ 6:30ට කලින් බුන්වත් වෙනවා. ගලපන්න පුළුවන්ද බැරිද? පුළුවන් ගලපන්න. ඇයි ඒ? 3:31 වෙනකොට මෙම ණය ගැතිය අපි හඳුනාගෙන හිටියේ. ඒ කියන්නේ එයා 3:31 වෙනකොට මගේ ණය ගැතියෙක්. එදා හිටපු ණය ගැතියා තමයි අද බුන්වත් වෙන්නේ. බංකොලොත් වෙන්නේ. හිටපු ණය ගැතියානේ. අලුතෙන් ණයට විකිණීමක් මත ඇති වෙච්ච ණය ගැතියෙක් නෙවෙයි. එහෙනම් මේකට අදාළව ගැළපීමක් කරන්න පුළුවන්. මතක තියාගන්න මේ කරුණු දෙක සම්පූර්ණ වෙන්න ඕන ගලපන්න නම්. ඊළඟට තුන්වෙනි එක මම ගන්නවා. ශේෂපත්‍ර දිනට පැවති තොගයක්. ශේෂපත්‍ර දිනෙන් පසුව අර අපි කියන්නේ විකිණීම සුද්ධ උපලබ්ධිතාවයට විකිණීම. ඒ කියන්නේ පිරිවැය අපි හිතමුකෝ 3:30ක පිරිවැය රුපියල් 1000ක් වෙච්ච තොගයක් 3:30ට කලින් අපි 800කට විකුණනවා. එතකොට වෙන්නේ සුද්ධ උපලබ්ධිතාවය 800යි කියලා හඳුනා ගන්න එක නෙවෙන්නේ මෙතනදී. හැබැයි තිබුණේ පිරිවැය කීයද? තිබුණේ පිරිවැය කීයද? 1000යි. දැන් මේක සුද්ධ උපලබ්ධිතාවය අපි තීරණය කරනවා 800යි කියලා. ගලපන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි 3:31 වෙනකොට මේකේ පිරිවැය හඳුනාගෙන තිබුණේ. අද මේකේ ඇත්තටම විකුණුම් මිල 800යි කියලා අද කියනවා. හැබැයි 6:30ට කලින් අධ්‍යක්ෂකවරු මූල්‍ය වාර්තා අනුමත කරන දිනට කලින් මේ තීන්දුව ලැබෙන්න ඕනේ. ඒකත් ගලපන්න පුළුවන් සිද්ධියක්. පැහැදිලිද? තව එකක් ලියා ගන්න. වාර්තා කරන නැත්නම් ශේෂපත්‍ර දිනට පෙර මෙලදීගත් හෝ විකුණු වත්කමක සත්‍ය වටිනාකම ශේෂපත්‍ර දිනෙන් පසුව තීරණය වීම. ඒ කියන්නේ ශේෂපත්‍ර දිනට කලින් මිලදීගත් වත්කමක් වෙන්න පුළුවන්. නැත්නම් විකුණු වත්කමක් වෙන්න පුළුවන්. ඒකට අදාළව සත්‍ය වටිනාකම ශේෂපත්‍ර දිනෙන් පසුව තීරණය කරනවා. ඒ කියන්නේ දැන් අපි 3:31 වෙනකොට අපි හිතමුකෝ අපි ඉඩමක් ගත්තා. හදිස්සියේ ඉඩමක් ගත්තා. එතන අපේ ඉඩමේ ඇත්ත වටිනාකම තාම තක්සේරු කරලා නැහැ. තක්සේරු කරුවගේ වාර්තාව එන්නේ අපිට 3:31 අපි ඉඩම අරන් තියෙන මේ. අපි හිතමුකෝ ඇඩ්වාන්ස් එකක් කර දීලා ඉඩම අරන් තියෙනවා. එතන මේ වෙනකොට අපි ඒක වත්කමක් විදියට හඳුනාගෙන තියෙනවා. හැබැයි මේ ඉඩමේ
තක්සේරු කරු කියනවා මට මේ ඉඩම තක්සේරු කරන්න මාසයක කාලයක් දෙන්න කියලා. 3:31 ඉඳන් මාසික ඒ කියන්නේ 6:30ට කලින් දවසක තක්සේරු කරුගේ ඇත්තම වාර්තා වෙනවා. ඒ ඉඩමේ තක්සේරු වාර්තාව. එතකොට 3:31 වෙනකොට පැවති තත්වයක් පැවති වත්කමක ඇත්ත වටිනාකම අපි දැන් තමයි අපිට ලැබෙන්නේ. ගලපන්න පුළුවන්. අපි මිලදී ගත් එකක් වෙන්නත් පුළුවන්. අපි විකුණපු වත්කමකටත් ඕක ගලපන්න පුළුවන් අනිත් පැත්තට. ඒක ගලපන සිද්ධියක්. පැහැදිලිද? ඊළඟට තව එකක් තමයි ලියාගන්න නෛතික හෝ සම්මුතික බැඳීමක් මත ප්‍රසාද ගෙවීමක් හෝ ලාභයේ මත වූ වෙනත් ගෙවීමක් ලාභයෙන් සිදුවන වෙනත් ගෙවීමක් නෛතික හෝ සම්මුතික බැඳීමක් මත ලාභයෙන් ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් ලාභයෙන් වෙන් කිරීමක් සිදු කිරීම කලපන්න පුළුවන් නෛතික හෝ සම්මුතික බැඳීමක් අපි දන්නවා බැඳීමක් කියන එක ඇති වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා නෛතික බැඳීමක් සහ සම්මුතික බැඳීමක් කියන. එතකොට 3:31 අපි හිතමුකෝ ආයතනය සෑම වර්ෂයකම ප්‍රසාද දීමනාවක් ගෙවනවා වැඩ කරන සේවකයන්ට 3:31 වෙනකොට අපි තාම ප්‍රසාද දීමනා ගෙව්වේ නැහැ. හැබැයි අපි දන්නවා ප්‍රසාද දීමනා ගෙවන්න වෙනවා කියලා. මොකද අපි කාලයක් තිස්සේ සම්මුතික බැඳීමක් ඇති වෙලා තිබුණේ ආයතනයේ. ඒ කියන්නේ එයාලා ප්‍රතිපත්තියක් විදිහට මේ දේවල් කරපු කාරණා ටිකක්. ඉතින් ඒක මේ අවුරුද්ද අපිට අයින් කරන්න බෑනේ. එකපාරම අයින් කරන්න බෑ. එතකොට මෙවැනි සිද්ධියක් අපි කියනවා කල් තියා හඳුනාගෙන දන්න නිසා 6:30ට කලින් ඒකේ තීරණය ලැබෙනවා අප්‍රසාද්‍යමනා ගෙවන්න ඕන කියලා. එතකොට ලාභයෙන් වෙන් කරන්න ඕන. එක් ගලපන සිද්ධියක්. පැහැදිලිද? ඊළඟට තව එකක් ලියාගන්න. මේ විභාගයට අහන්න පුළුවන්. ලියන්න මෙහෙම ශේෂපත්‍ර දිනට හෝ දිනෙට පෙර මූල ප්‍රකාශන වැරදි බවට අඟවන වැරදි හෝ වංචා මූල ප්‍රකාශන වැරදි බවට අඟවන වැරදි හෝ වංචා ශේෂපත්‍ර දිනෙන් පසුව සොයා ගැනීම ශේෂපත්‍ර දිනෙන් පසුව සොයා ගැනීම මම උදාහරණ දැන් ඔයාලට කිව්වා 6ක් 6 වෙනි උදාහරණය මම මේ කියන්නේ ගලපන සිද්ධිය. ඒ කියන්නේ 3:31 වෙනකොට අපේ වැරදි වගේක් ඒ කියන්නේ මෙන්න මේ වගේ වැරද්දක් වෙලා තියෙනවා මූල වාර්තාවල කියලා හඳුනාගෙන තිබුණා. ඊට පස්සේ ඒකේ ඇත්තටම තහවුරු වෙනවා සාක්ෂිත් එක්ක බිල්පත් ටික අපිට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වැරද්දට අදාළව නේද? සත්‍ය තොරතුරු අපිට හෙළිදරව් කරගන්න පුළුවන් වෙනවා 6:30ට කලින්. ඒතර ඒ වගේ අවස්ථාවකදී 3:31 මේ වැරද්ද හඳුනාගෙන තිබුණා. හැබැයි තාම සාක්ෂි තිබුණේ නැහැ. වැරද්දක් වෙලා කියලා දන්නවා. හැබැයි තහවුරු වෙලා තිබුණේ නැහැ. තහවුරු වීම වෙනවා මෙන්න මේ 6ට කලින්. එහෙනම් අපිට ගලපන්න පුළුවන්. මේ විදිහට මම ඔය අලුත් හැමදාම තියෙන ගලපන සිද්ධි වලට අමතරව මම ගලපන සිද්ධි කිහිපයක් ඔයාලට මේ ලබා දුන්නා. ඉතින් මේ අවබෝධයත් එක්ක කිසියම් විභාග අභ්‍යාසය ඔයාලට ලැබෙන තොරතුරු ගලපනවද නැද්ද කියන කාරණේ මෙන්න මේ කාරණා දෙකත් එක්ක ඔයාලා තීරණය කරන්න. මොකද 3:31 වෙනකොට පැවති තත්වයක් වෙන්නත් ඕනේ. අධ්‍යක්ෂකවරු මූල වාර්තා අනුමත කරන දිනට කලින් සිද්ධ වෙන්නත් ඕනේ. පැහැදිලිද? ඒක මතක තියාගන්න. right. ඊළඟට මම යනවා නොගලපන සිද්ධි සම්බන්ධයෙන්. ඇයි මේවා ගලපන්නේ නැත්තේ? එහෙනම් ගලපන්නේ නැත්තේ මෙන්න මේ කාරණා එකක් හෝ දෙකම සිද්ධ වෙන්නේ නැති වුණොත් ඒක ගලපන්නේ නැහැ. මේ කාරණා දෙක හෝ එකක් නැත්තම් කොහොමවත් ගලපන්නේ නැහැ. දෙකම වෙන්නත් පුළුවන් එකක් වෙන්නත් පුළුවන්. එකක් සිද්ධ වුණායි කියලා අනිත් එක සිද්ධ වුනේ නැත්තම් කොහොමවත් ගලපන්න බෑ අපිට. පැහැදිලිද? එහෙනම් නොගලපන සිද්ධි කියන ඒවා මොනවද කියලා අපි උදාහරණ කිහිපයක් අපි හඳුනා ගමු බලන්න උදාහරණ කිහිපයක් දෙන්නම් ඔයාලට. ලියන්න එකක් තමයි නොගලපන සිද්ධිය හොඳේ.
ශේෂපත්‍ර දිනෙන් පසුව ආයෝජනවල වෙළඳපොළ අගය අඩුවීම. ඒ කියන්නේ ශේෂපත්‍ර දින ආයෝජන තිබුණා. හැබැයි වෙළඳපොළ අගය අඩු වුණා ශේෂපත්‍ර දිනෙන් පස්සේ. මේවා ගලපන්න බෑ. මොකද බොල් ණයක් වෙන එක නම් අපිට වෙන්න පුළුවන් කියලා කලින් තීරණය කරන්න පුළුවන්. එතකොට මේ වගේ ඒවා අපිට කල් තියා තීරණය කරන්න අමාරුයි. ඊළඟට ශේෂපත්‍ර දිනෙන් පසුව කාල පරාස දෙවෙනි උදාහරණ ලියන්න. මේ ගුණගලපන සිත්වලට උදාහරණ. ශේෂපත්‍ර දිනෙන් පසුව අදාළ කාල පරාසය තුළදී සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභාංශ ප්‍රකාශ කිරීමක් සිදු කිරීම. මේවට අපි කියනවා යෝජිත ලාභාංශ කියලා. මේවා වගකීමක් නෙවෙයි යෝජිත ලාභාංශ. ඉතින් කොහොමත් මේවා හෙළිදරව් කරන්න පුළුවන් ගලපන්න බැහැ. මොකද ලාභාංශ යෝජනා කරාට ඊළඟ මහසභා රැස්වීමේ මොකද මේ මූල්‍ය වාර්තා අධ්‍යක්ෂ අනුමත කරලා මහසභා රැස්වීමට යෝජනාව දැම්මට පස්සේ තමයි ලාභාංශ ගෙවන්න පුළුවන්. එතකන් කොහොමත් අපිට ලාභාංශ සම්බන්ධ ගැළපීම කරන්න බැහැ. ඒක නොගලපන සිද්ධිය. ඊළඟට තුන්වෙනි එක ලියා ගන්න. ශේෂපත්‍ර දිනෙන් පසුව ඇති වූ ගින්නක් හේතුවෙන් ප්‍රධාන නිෂ්පාදන යන්ත්‍රයක් විනාශ වී යාම. අස්වාභාවික සිද්ධිනේ මේවා. මේවා කල් තියා හඳුනා ගන්න බැහැනේ අපිට. මේවා ගලපන්න බැහැ. ඊළඟට තව එකක් ලියා ගන්න හතරවෙනි එක. ශේෂපත්‍ර දිනෙන් පසුව වත්කම් වල මිල අසාමාන්‍ය ලෙස පහළ වැටීම. ඒක අපි ගාව තියෙන වත්කම් ඉඩම් ගොඩනැගිලි මෝටර අත මොනවා හරි ස්ථාවර වත්කම් වල වෙන්න පුළුවන්. ඒ වගේ මිල ගණන් අපි කියනවා අසාමාන්‍ය ලෙස පහළ යනවා. මේවා අපිට කල් තියා හඳුනා ගන්න බැහැ, ගලපන්නත් බැහැ. ඊළඟට තව එකක්. පස්වෙනි කාරණේ මම මේ නොගලපන සිද්ධිවල කියන්නේ කම්කරු ආරාවල් සහ වැඩ වර්ජන තත්ත්වයන් උග්‍ර වීමෙන් ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ අවනිශ්චිත තත්ත්වයක් ඇතිවීම. ඒ කියන්නේ දිගින් දිගටම සේවකයේ උද්ඝෝෂණ කරනවා. වැඩ කරනවා. එතකොට ව්‍යාපාරයේ සමහර වෙලාවට අර අඛණ්ඩ පැවැත්ම කියන එකට තර්ජනයක් සිද්ධ වෙනවා. එතකොට මේක එහෙම කියලා අපි ඒක ක්ෂණිකව ඇති වෙන දෙයක් නේ. උද්ඝෝෂණ කියන එක ඒවා කල්තියා කරන්නේ ක්ෂණිකව මේ කට්ටිය පුතුනා සංවිධානය වුණා උද්ඝෝෂණ කරා. ඒත් මේවා අපිට ගලපන්න බෑ. ඊළඟට 6 වෙනි එක රජයේ මගින් පනවන ලද නව නීතියක් මගින් ව්‍යාපාරයේ අඛණ්ඩත්වය නැත්නම් අපි කියන්නේ අර දිගින් දිගටම පැවැත්මට බලපෑමක් එල්ලවීම. ඒ කියන්නේ නීති දානවා මේක අවලංගු කරන්න මේ භාණ්ඩ විකුණන්න බෑ කියලා. ඒවා අපේ ක්ෂණිකවනේ ඇති වෙන්නේ හඳුනා ගන්න බෑ. අපිට ගලපන්න බෑ මේ වගේ. ඊළඟට තව එකක් ව්‍යාපාරයේ ඇති වූ යම් ගිනි ගැනීමක් ගම්තුරක් හේතුවෙන් ව්‍යාපාරයේ පවත්වාගෙන නොහැකි ලෙස හානි වීම මේකත් ගලපන්න ඒවා අස්වාභාවික සිද්ධි ගලපන්න බැහැ කල්තිය. ඊළඟට තව කතාවක් තමයි මෙහෙයුම් අංශයක්. නැත්නම් ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් අංශයක් විකිණීමෙන් හෝ කටයුතු නවතා දැමීමක් පිළිබඳ සැලැස්මක් ඇති වූ සැලැස්මක් නිසා ඇති වූ ගිවිසුමක් මත ව්‍යාපාරයට බල. ඒ කියන්නේ ව්‍යාපාරයේ මේ අංශයක් වහලා දානවා. යල යම්කිසි තීන්දුවක් තීරණයක් මත ඇතිවන බලපෑමක් ගලපන්න බෑ. ඊළඟට තව එකක් තමයි රජය විසින් කිසියම් වත්කමක් පවරා ගැනීමක් සම්බන්ධයෙන් සිදුවන පාඩු ව්‍යාපාරයකට ගලපන්න බෑ. මේ මතක තියාගන්න ලියන්න ආවොත් එහෙමයි නැත්තම් දීලා මේක ගලපනද නොගලපනද කියලා ආවොත් ඔයාලා පොඩ්ඩක් මේවා මතක තියාගන්න. ඊළඟට ව්‍යාපාර සතු ප්‍රධාන යන්ත්‍රයක් හෝ කොටසක් ගින්නකින් විනාශ වී යාම කලිමුත් තිබුණා.
ප්‍රධාන යන්ත්‍රයක් විනාශ වීම කියලා ඒ වගේම තමයි මේකත්. ඊළඟට 11 වෙනි එක අපි ගත්තොත් ශේෂපත් දිනට පසු විශාල වශයෙන් සිදු කරන සාමාන්‍ය කොටස් සම්බන්ධ ගනුදෙනු සිදුවීම. ඒ කියන්නේ කොටස් නිකුත් කිරීමක් හරි ප්‍රසාද කොටස් නිකුත් කිරීමක් හරි හිමිකම් කුතුවක් හරි සිද්ධ වෙනවා ශේෂපත්‍ර දිනට පස්සේ. ඒ හැමදේම මෙතනදී වාර්තා කරන්න බෑ. ඊපස් තව එකක් ගත්තොත් වත්කම් වල මිල ගණන් විදේශ විනිමය බලපෑම් මත විශාල වෙනස්කමක් සිදුවීම. වත්කම් වල මිල ගණන් විදේශ විනිමය මිල ගණන් ඒ කියන්නේ විදේශ මුදල් ව්‍යවහාර මුදල් එක්ක අපේ ව්‍යාපාර දින වත්කම් වල මිල ගණන් අඩුවීම ගොඩක් වෙලාවට. මේක ගලපන්නත් බැහැ කල්තිය. ඉතින් මේ විදිහට මේවා ගලපන්න බැරි කල්තිය හඳුනා ගන්න බැරි නිසා කියන කාරණය හොඳට මතක තියාගන්න. ඉතින් මේ විදිහට කරුණු කාරණා කිහිපයක් මම ඉදිරිපත් කරේ ඔයාලට. විභාගකට මේකෙන් කරුණු හතරක් අහනවා ගලපන සිද්ධියක්ද නොගලපන සිද්ධියක්ද සම්බන්ධයෙන් කියලා. රයිට් මේකෙන් ලැබෙන්න පුළුවන් අභ්‍යාසයක් ගැන අපි ඊළඟට කතා කරමු. මම පොඩි අභ්‍යාසයක් දෙනවා ඔයාලට. මේ අභ්‍යාසය මෙහෙම තමයි තියෙන්නේ. මේ වගේ MCQ ප්‍රශ්නයක් අපිට මේ පාර ලැබෙන්න පුළුවන්. බලන්න මෙහෙම. සීමිත නදුන් පොදු සමාගමේ 2025 3:31 දිනට කෙටුම්පත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් උපුටා ගන්නා ලද ශේෂයන් කිහිපයක් පාත දැක්වේ. නදුන් ව්‍යාපාරේ 2025 3:31 දිනට උපුටා ගන්නා ලද ශේෂයන් කිහිපයක් පාත මොනවද තියෙන ශේෂයන්? ගොඩනැගිලි තියෙනවා. ලියා ගන්න අවශ්‍ය නම් ගොඩනැගිලි තියෙනවා කීයක්ද? රුපියල් 25000ක් තියෙනවා. 25000.3ක් තියෙනවා ගොඩනැගිලි. 25000යි කියලා ගන්නකො ගැටලුවක් නෑ. දිගු කාලීන ආයෝජන තියෙනවා. දිගු කාලීන ආයෝජන තියෙනවා. අපිට මේක 25000යි දිගු කාලීන ආයෝජන තියෙනවා 1320. ඊළඟට වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ තියෙනවා අපිට කොච්චරක්ද රුපියල් 1500ක් තියෙනවා. ඊළඟට තොගේ තියෙනවා. තොගේ තියෙනවා රුපියල් 800ක් තියෙනවා. right. ඊට පස්සේ යටින් මෙහෙම තියෙනවා. ඒ වගේම වර්ෂයේ කෙටුම්පත් ලාභය රුපියල් 2500ක් තියෙනවා. මෙන්න මේ තොරතුරු ටික මම ඔයාලට දෙනවා. මේක ප්‍රමිත පොතේ මේ අභ්‍යාසයේ තියෙනවා. මම මේක දාන්නම් ඔයාලට. එතකොට මේකට අදාළව අමතර තොරතුරු මෙහෙම යටින් දෙනවා. පළවෙනි එක තමයි අමතර තොරතුරු පළවෙනි එක තමයි මම මේ පැත්තෙන් ලියන්නම්. අමතර තොරතුරු පළවෙනි එක 2025 3:31 දිනට පැවති දිගුකාලීන ආයෝජනවල වෙළඳපොළ වටිනාකම 2025 ජුනි මාසයේ අවසන් වන විට රුපියල් 580කින් අවසන් රුපියල් 5ට වැටි ඇති. ආයි කියන්නේ අර ආයෝජනවල වෙළඳපොළ වටිනාකම පහළ ගිහිල්ලා කියලා කියනවා. කීයකින්ද රුපියල් මම කෙටියෙන් ලියන්නම්. රුපියල් 580කින් ආයෝජනවල වෙළඳපොළ වටිනාකම පහළ යාම. ඔන්න පළවෙනි ගනුදෙනුව මෙහෙම දෙනවා. ඊළඟට දෙවෙනි එක
දෙවෙනි එක තියෙනවා මෙහෙම 2025 4:15 දින අධිකරණය විසින් සමාගමේ ණයගැතියෙකු ගුණවත් වී ඇති බව ප්‍රකාශ කරන ලදී. එයාගෙන් ලැබිය යුතු ශේෂය රුපියල් 600. ඒ කියන්නේ ණයගැතියෙක් ගුණවත් වෙලා කවද්ද ඉස්සලා දිනේ කවත් තිබුණේ 6යි 6 වෙනි මාසෙනේ ජුනි මාසෙනේ මේක සිද්ධ වුණේ ජුනි මාසේ. එතකොට දැන් මොකද්ද කියන්නේ 2025 4:15 2025 4:15 බලමු අධ්‍යක්ෂකවරු මූල වාර්තා අනුමත කරන දිනේ මොකක්ද කියලා 4:15 ණයගැතියෙක් ගුණවත් වීම. ඒකනේ ඔය කියන්නේ කෙටියෙන් ණයගැතියෙකු ගුණවත් වීම. තුන්වෙනි කාරණේ බලමු. 2025 අප්‍රේල් මාසයේදී සමාගමේ තොගය විකිණීමේ අගය රුපියල් 650ක් කියන්නේ සමාගමේ තොගය 650කට විකිණිය හැකි බව ඇස්තමේන්තු කිරීම. ඒ කියන්නේ 3.31 තිබ්බ තොගය අප්‍රේල් මාසයේ 2025 අප්‍රේල් මාසයේ තොගයේ සුද්ධ උපලබ්ධිතාවය රුපියල් 650යි කියලා කියනවා. ඒ කියන්නේ අපි ළඟ තිබුණ තොගයේ සුද්ධ උපලබ්ධිතාවය 650යි කියලා කියනවා. ඊළඟට හතරවෙනි එක බලමු. 2025 4:23 වෙනි දින ඇති වූ ගින්නක් හේතුවෙන් ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් විනාශ වුණාලු. එහි වටිනාකම මිලියන 2යි. ඒ ලක්ෂ 20ක්. ඒ කියන්නේ 4:23 ගොඩනැගිල්ලක් විනාශ වී යාම. 2025 4:23 ගොඩනැගිල්ලක් විනාශ වී යාම රුපියල් 2000යි. මිලියන 2යි කියන්නේ 2000යි කියමුකෝ. අවසාන ගනුදෙනුව තියෙනවා. ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් 2025 3:31 දින අවසන් වර්ෂය සඳහා කොටසකට රුපියල් 3 බැගින් අවසන් ලාභාංශයක් 4:20 යෝජනා කිරීම. අවසන් ලාභාංශයක් යෝජනා කරනවා 2025 4:20 සාමාන්‍ය කොටස් සඳහා ලාභාංශ යෝජනා කිරීම රුපියල් 3 බැගින් කොටසකට. එතන අපෙන් අහනවා ඊට පස්සේ යටින් තරුවක් දාලා තිනවා අධ්‍යක්ෂකවර මූල වාර්තා අනුමත කරන දිනේ තමයි ශේෂපත්‍ර දිනේ ඇවිල්ලා 2025 3:31 මූල වාර්තා අනුමත කරන්නේ 7:20ලු. එතන මේ දින දෙක අපිට වැදගත් නේ. එහෙනම් ශේෂපත්‍ර දිනේ කවද්ද 2025 3:31. මූල වාර්තා අනුමත කරන දිනේ 2025 7:20. ජුනි 20. ජුනි නේ ජුනි ජූලි. ජූලි 20 7:20. එතන මේ ආර දින දෙකත් අපිට අවශ්‍යයි. අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේ සිද්ධි ගලපන සිද්ධිද නොගලපන සිද්ධිද කියලා අහනවා පළවෙනි ප්‍රශ්න. ඊට පස්සේ අහනවා මේ සිදුවීම් වලට පස්සේ මේ ව්‍යාපාරයේ ගොඩනැගිලි වටිනාකම කීයද? ආයෝජන වල වටිනාකම කීයද? ණයගැතියන්ගේ වටිනාකම කීයද? තොගේ වටිනාකම කීයද හඳුනාගන්නේ? කෙටුම්පත් ලාභය කීයද කියලා අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මෙතෙක් කල් ඇහුවේ කෙටුම්පත් ලාභ සංශෝධනය විතරයි ඕකේ. ඉතින් අපින් අහන්න පුළුවන් මේ සියල්ලක් අහන්න පුළුවන්. එතකොට අපි ඉස්සලා බලමු මේක ගලපන සිද්ධියක්ද නොගලපන සිද්ධියක්ද කියන කාරණා. දැන් බලන්න ජුනි කියන්නේ 6 වෙනි මාසේනේ. ජුනි මාසේ ආයෝජනවල වෙළඳපොළාගේ 15ක්. ජුනි නෙවෙයි කවදා වුණත් ආයෝජනවල වෙළඳපොළාගේ 15 යාම ගලපනවද අපි? නෑ. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ගලපනවද මේක නොගලපන සිද්ධියක්. නොගලපයි. එහෙනම් නොගලපන සිද්ධියක් තමයි පළවෙනි එක. පළවෙනි එක ගලපන්නේ නැහැ. දෙවෙනි එක 4:15 ණයගැතියෙක් ගුණවත් වීම වටිනාකම් මන් දාලා නැහැ රුපියල් 600. ණයගැතියෙක් ගුණවත් වෙනවා රුපියල් 600.
600 ගමුකෝ බින්දු නැතුව 600. එහෙනම් ණයගැතියෙක් ගුණවත් වුණාම ගලපන්න පුළුවන්. මේක ගලපන සිද්ධියක්. ඔන්න මේක මම ගලපනවා. හරියක් දාන්නම් ගලපන සිද්ධියක් නිසා. ඊළඟට 3.31 තොගයේ සුද්ධෝපලබ්ධිතාගේ 650ක්. 3.31 තොගයේ කීයක් තිබ්බද? මේවනේ 3.31 තිබුණේවා. මේ 3.31 තිබුණේවා. තොගේ 800ක් තිබුණා. හැබැයි සුද්ධෝපලබ්ධිතාගේ 650යි ගලපන්න පුළුවන් ගලපන සිද්ධියක්. 3.31 තිබුණ තොගයක් නේ. ඊළඟට 2025 4යි ගොඩනැගිලි වල මොකක්ද කිව්වේ උතන සම්පූර්ණ විනාශ වීම. ගොඩනැගිලි විනාශ වීමක් ගලපන්න පුළුවන්. ගොඩනැගිලි විනාශ වීම ගලපන්න බෑ. කල් තියා අපිට කියන්න බෑනේ කල් තියා. ආලබන මාසයේ ගොඩනැගිල්ලක් විනාශ වෙනවා. එහෙම කියන්න පුළුවන්ද? ගලපන්න බෑ ඒවා. කල් තියා හඳුනා ගන්න බෑ. ඊළඟට සාමාන්‍ය කොටස ලාභාංශ යෝජනා කරාට ගලපන්න බෑ. ඔන්න එතකොට ගලපන සිද්ධි විතරයි මෙතන තියෙන ශේෂයන් වලට බලපාන්නේ. නොබලපන සිද්ධි කොහොමත් මෙතන තියෙන ශේෂයන් වලට බලපාන්නේ නැහැ. පළවෙනි එක ගත්තොත් ආයෝජන. එහෙනම් ආයෝජන අපිට කීයක් තියෙනවද? 1320. මේක වෙනස් වෙනවද? එහෙනම් ආයෝජනය මේ ගනුදෙනු නිසා වෙනස් වෙන්නේ නැහැ. ඒක පැහැදිලිද? එහෙනම් නිවැරදි ශේෂය ඇහුවොත් ආයෝජනවල මේ ගණදුලෙන් පස්සෙත් 1320ම තමයි. පැහැදිලිද? ඊළඟට ණයගැතියෙක් ගුණවත් වීම ණයගැතියන්ට බලපානවා. ඒතර ණයගැතියෝ 600කින් අඩු වෙනවා. එහෙනම් ණයගැතියෝ 600කින් අඩු වෙනවා. අන්න ණයගැතියෝ වෙනස් වෙනවා. තිබ්බ ණයගැතියෝ 1500 600ක් ගියාම අලුත් ණයගැතියෝ කීයද 900ක් බවට පත් වෙනවා. ඒක පැහැදිලිද? ඊළඟට තොගය. තොගයේ සුද්ධෝපලද්ධිතාගය 800 නෙවෙයි අදින් පස්සේ කීයද? අඩු වගේනේ අපි මූල තත්ත්ව ප්‍රකාශය හඳුනාගන්නේ 650. ඒතර මේ දෙක අතර වෙනස ලාභයට බලපානවා 150. මේ දෙක අතර වෙනස 150ක් ලාභයෙන් අඩු කරන්න. පැහැදිලිද ඒක? ලාභයට බලපානකොට බලමු අපි ඒක. ඊළඟට මේවා නෑ. එහෙනම් ණයගැතිය වෙනස් වෙනවා, ගොඩනැගිලි වෙනස් වෙන්නේ නෑ. ඒකම ගන්නවා. ආයෝජන වෙනස් වෙන්නේ නෑ. ඒකම ගන්නවා. ණයගැතිය 600ක් අඩු වෙනවා. තොගය 650 ගන්නවා. කෙටුම්පත් ලාභය. එහෙනම් ලාභය හොයනකොට මෙතනදී ලාභයට බලපාන ඒවා කීයද තියෙන්නේ? දෙකයිනේ. ඒකනේ ගලපන සිද්ධි කියලා කියන්නේ. එතකොට කෙටුම්පත් ලාභය කීයද? කෙටුම්පත් ලාභය තිබුණේ 2500යි. ඒතර මේකෙදී අර ණයගැතියේ ගුණවත් වීම ගලපන්න පුළුවන්නේ. එහෙනම් ගුණවත් වීම නිසා බොල් ණය කියන්නේ වියදමක් ලාභයෙන් අඩු වෙනවා 600. පැහැදිලිද? ලාභයෙන් 600ක් අඩු. ඊළඟට තොගේ සුද්ධෝපලභිතගේ දක්වා කපා හැරපු නිසා තොග හානි අලාභයක් වෙනවා. තොග හානි අලාභයක් වෙනවා රුපියල් 150. එහෙම බැලුවම අවසාන වශයෙන් නිවැරදි ලාභයේ විදිහට අපිට ගන්න පුළුවන් කීයද මෙතන? 2500යි 1900යි 1800යි 1750. එහෙනම් මේක තමයි නිවැරදි ලාභය. එහෙනම් ලාභ සංශෝධනය අහන්න පුළුවන්. ගලපන සහ නොගලපන සිද්ධි මම සරල අභ්‍යාසයක් වලට කිව්වේ. ඉතින් ගලපන සිද්ධි MCQ කොටස් වල අහන්න පුළුවන් කෙටි ප්‍රශ්නවල. ඒ වගේම සමාගම් ගාන තුල අපිට ගැළපිලි කිහිපයක් දීලා ඒ ගැළපිලි ASCII අහන්න පුළුවන්. මේක ගලපනවද නැද්ද කියන කාරණා. ඉතින් අවබෝධයක් ගත්තා නම් ගැටලුවක් නැහැ වලා. උත්සාහ කරන්න මේ ප්‍රශ්න කිහිපයක් සාර්ථකව මේ ප්‍රශ්න කිහිපයකට ලකුණු ලබා ගන්න. ඒකයි මගේ අරමුණ. ඉතින් ඔයාලට මම හිතන්නේ අවබෝධයක් ලැබෙන්නේ නැති LKS 10 සම්බන්ධයෙන්. ඉතින් හොඳට කියවන්න මම නැවත මේකේ PDF ටිකත් ඔයාලට දාන්නම්. බලන්න කියවලා ලකුණු ගන්න. විභාගයට ආවද නැද්ද කියලාත් මට කියන්න ඊට පස්සේ. ඉතින් බොහොමත්ම ස්තුතියි සියලු දෙනාට.